අයිබෝවන් හැමෝටම ඉතින් අද කතා කරන්න යන්නේ වෙළඳ පොලේ මේ වෙද්දි ගන්න තියෙන බජට්ම ස්මාර්ට්ෆෝන් පහක් ගැන. විශේෂයෙන් කියන්න ඕන කිසිම බ්‍රෑන්ඩ් එකකින් ස්පොන්සර් කරලා නැහැ. ඉතින් මම මේ තෝරලා තියෙන මිල අඩුම ඩිවයිස් නෙමෙයි. ඒ වගේම performance වැඩිම ඩිවයිසුත් නෙමෙයි. මම මේ තෝරලා තියෙන්නේ ඔයාගේ බජට් එකට ගන්න පුළුවන් හොඳ වටින ඩිවයිස් ටිකක්. ඉතින් වැඩි කතාවක් නැහැ අද යමු අපේ වීඩියෝ එකට. එයා අපේ හැඩොක් ටච් YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. පළවෙනි ඩිවයිස් එක Vivo Y90T 5G කියන ඩිවයිස් එක. මේ Vivo කියන බ්‍රෑන්ඩ් එකේ ඩිවයිස් මාරම හොඳයි වගේම හොඳ කාලයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඩිවයිස් එකේ අපිට අඟල් 6.74ක ඩිස්ප්ලේ එකක්, ඒ වගේම 6GB RAM එකක්, 256GB ස්ටෝරේජ් එකක් වගේම මිලිඇම්පියර් 6000ක බැටරි කැපැසිටි එකක් මේ ඩිවයිස් එකේ තියෙනවා. මේ ඩිවයිස් එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම channel එකේ කරලා ඇති. ඒ වීඩියෝ එක මම උඩින් දාන්න. මේ ඩිවයිස් එක ඔයාලට purchase කරන්න පුළුවන් 56490ක් වගේ මුදලකට. ඒ වගේම ඔයාලට අභාංශකෙන් මේ ඩිවයිස් එක ගෙවන්න ගන්නත් පුළුවන්. ඊළඟ ඩිවයිස් එකත් මම තෝරගෙන තියෙන්නේ Vivo brand එකේම ඩිවයිස් එකක්. Vivo Y21D කියන ඩිවයිස් එක. මේ ස්මාර්ට්ෆෝන් එක ඔයාලට අඟල් 6.68ක ඩිස්ප්ලේ එකක්, 6GB RAM එකක්, 128GB සහ 256GB ස්ටෝරේජ් එකක් වගේම මිලිඇම්පියර් 6500ක බැටරි කැපැසිටි එකක් හම්බ වෙනවා. ඉතින් මේ ඩිවයිස් එක ඔයා බයි කරනවා නම් ඔයාට බයි කරන්න පුළුවන් 48490ක් වගේ මුදලකට. මේ ඩිවයිස් එකත් ඔයාට හොඳ බජට් ඔප්ෂන් එකක්. හරි. මගේ ලිස්ට් එකේ තුන්වෙනි ඩිවයිස් එක තමයි Samsung A16 5G කියන ඩිවයිස් එක. Vivo brand එක වගේම මේ Samsung කියන brand එකෙත් ස්මාර්ට්ෆෝන් ගොඩාක්ම හොඳ ඩිවයිස් තියෙනවා. අඟල් 6.7ක ඩිස්ප්ලේ එකක්, ඒ වගේම 6GB RAM එකක් වගේම මිලිඇම්පියර් 5000ක බැටරි කැපැසිටි එකක් මේ ඩිවයිස් එකට හම්බ වෙනවා. මේ ඩිවයිස් එක ඔයාලට හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඩිවයිස් එකේ performance එකත් හොඳ තැනක තියෙනවා. ඔයාගේ පොඩි වැඩවලට මේ ඩිවයිස් එක හොඳට ස්මූත්ව පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ ඩිවයිස් එක බයි කරනවා නම් ඔයාට 46000ක් වගේ මුදලකට මේ ඩිවයිස් එක ඕනම ෂොප් එකකින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මේ ඩිවයිස් එක සමහර ෂොප් වල ගෙවන්න ගන්නත් පුළුවන්. පොඩි කතාවක් කියන්න මේ කිසිම ඩිවයිස් එකක් 100%ක්ම සාර්ථක නැහැ. ඒ වගේම මේ ඩිවයිස් එකක් ඔයා බයි කරාට පස්සේ ඔයාට මේ ඩිවයිස් එක මුළු ජීවිත කාලෙම පාවිච්චි කරන්න බෑ. මේ හැම කම්පැනියක්ම දීම වෙලා තියෙන්නේ එයාලගේ විකුණුම් වැඩි නිසා. මේ ඩිවයිස් ටික කාලයක් ගියාට පස්සේ කැඩෙනවා. ඒ කැඩෙන්න ඒ ඩිවයිස් වල රීප්ලේස්මන්ට් වැඩි වෙනවා. එතකොට මේ භාණ්ඩයේ විකුණුම වැඩි වෙනවා. Apple සමාගම තමයි මේ දේ ලොකුවටම කරන්නේ. එයාලා මේවා හදන්නේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට. ටික කාලයක් පාවිච්චි කරාට පස්සේ මේ ඩිවයිස් එක රීප්ලේස් කරන්න වෙනවා. මේ ඩිවයිස් එක සම්පූර්ණයෙන්ම ගලවන්න වෙනවා. එතකොට ඒක නා එක්ක ඩිවයිස් එක හදනවා නැත්නම් ඒ වගේ තව ඩිවයිස් එකක් එයා බයි කරලා ගන්නවා. අන්න ඒ විදිහට තමයි මේ කම්පැනි ලාභ ලබන්නේ. මේක අද ඊයේ ආපු එකක් නෙමෙයි. මේක 1915 ඉඳන් ආපු විදිහ. මේක පටන් ගත්තේ ලෝකේ විදුලි බලපෑම නිපදවන්න. මේක ගිවිසුමක්. භාණ්ඩයේ ඵලදායි ආයු කාලය එයාලා හිතාමතාම අඩු කරනවා. එතකොට ඒ භාණ්ඩයේ විකුණුම වැඩි වෙනවා. එතකොට තමයි එයාලා ලාභ ලබන්නේ. හරි. ඒ කතාව අපි පැත්තකින් තියමු. අපි යමු අපේ ලිස්ට් එකේ හතරවෙනි ඩිවයිස් එක ගැන කතා කරන්න. මේ ඩිවයිස් එක Samsung A15 5G කියන ඩිවයිස් එක. මේ ඩිවයිස් එකේ ස්පෙක් ගැන කතා කරොත් අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක්, 8GB RAM එකක්, මෙගාපික්සල් 50ක කැමරා එකක් වගේම මිලිඇම්පියර් 5000ක බැටරි කැපැසිටි එකක් මේ ඩිවයිස් එකට හම්බ වෙනවා. ඉතින් මේ ඩිවයිස් එකත් ඔයාලට 58000ක් වගේ මුදලකට ගන්න පුළුවන්. හරි. අපි කතා කරමු මගේ ලිස්ට් එකේ අන්තිම ඩිවයිස් එක Nubia V18 Design කියන ඩිවයිස් එක ගැන. මේ ඩිවයිස් එක රිලීස් වුණේ 2025 නොවැම්බර් 10. ඩිවයිස් එකේ අඟල් 6.75ක ඩිස්ප්ලේ එකක්, මෙගාපික්සල් 50ක කැමරා එකක් වගේම මිලිඇම්පියර් 5000ක බැටරි කැපැසිටි එකක් අපිට මේ ඩිවයිස් එකේ හම්බ වෙනවා. ඔයාට මේ ඩිවයිස් එක රුපියල් 43000ක් වගේ මුදලකට වෙළඳ පොලේ ගන්න පුළුවන්. ඉතින් මම මේ කියපු ඩිවයිස් පහ ඔයාට ඔයාගේ අතේ තියෙන බජට් එකට ඔයාට දෙයක් කරගන්න පුළුවන් ඩිවයිස් පහක්. මොකද මාකට් එකේ මීට වඩා අඩු ඩිවයිසස් තියෙනවා. ඒවා අරගෙන තේරුමක් නැහැ. ඒ වගේම මේ වගේ මීට වඩා අඩු ඩිවයිස් එකක් ගත්තත් ඔයාට ටික කාලයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයාට හරියන වැඩක් ඒ ඩිවයිස් එකකින් කරගන්න බෑ. මම මේ කියපු ඩිවයිස් වලින් ඔයාගේ සෝෂල් මීඩියා වගේ පොඩි වැඩ ටික ඔයාට කරගන්න පුළුවන්. ඔයා තරමක් වැඩි performance හොයනවා නම් ඔයාට ලොකු editing වගේ දේවල් ලොකු වැඩවලට ඔයා හොයනවා නම් හොඳ heavy duty වැඩවලට ඔයා හොයනවා නම් ස්මාර්ට්ෆෝන් එක ඔයාට ලොකු බජට් එකකට යන්න පුළුවන්. මොකද ලක්ෂ ගණන් ෆෝන් තියෙනවා ඒවා මීට වඩා හොඳ වෙන්න එපා. මම කිව්වේ ඔයාට දෙයක් කරගන්න පුළුවන් ඔයාට වැදගත් වෙන ඩිවයිස් ටිකක්. ඔයාගේ පොඩි වැඩ ඒ වගේම ඔයාට හොඳ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එකේ දැනගන්න මොනවා හරි තියෙනවා සහ අඩුපාඩු තියෙනවා නම් පහලින්
කමෙන්ට් එකක් දාන්න. ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අදට මම ගිහිල්ලා එන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපි ආයෙ හම්බෙමු. හැමෝටම සුබ දවසක්.